අඩෝ බං මොකද කරන්නේ? අඩෝ මැඩියා මොකද බං කරන්නේ? මම මේ බැලුවේ අද උඹත් එක්ක සෙට් වෙන්න බං. යම සෙට් එක එහෙනම්. එහෙනම් යම අපි පිටිනේට යමු. අඩෝ ආම් බලපන් අරු. ඇයි බං මොකද බං? බං මැඩියා අරු වීඩියෝ කරනවා බං. ඔව් බං සිරාවටම බං. අඩෝ දුංකල් නැට්ටා හිටපන් අපි පිනාට කියන්නම්. අඩෝ මැඩියා එහෙම කරන්න එපා බං. උඹට හොඳ වැඩක් කරනවා දෙන්නම් උඹට පිනාට කියලා වැඩක් නිදාහන්කෝ. බං අන්න පිනා මේ පැත්තට එනවා බං. කොල්ලෝ ටික උඹලා මොකද මෙතන කරන්නේ? සර් මම අදත් බීඩියක් ගහලා අපිට මාට්ටු අදටම සර්. කවුද බීඩියක් ගැහුවේ? වෙන කවුද ඉතින් සර්? මේ අපේ දුංකල නැට්ටනේ ඉතින්. හිටපන් අද මං උඹට දෙනවා දුංකල විසි වෙන්න. අනේ ප්‍රින්සිපල් සර් මට ගහන්න එපා මං ආයේ කවදාවත් බොන්නේ නැහැ ප්‍රින්සිපල් සර්. යම ඔයාද උපිසේට මං දෙන්න ඉඳපන් උඹට අරන් ගිහිල්ලා. මොකද්ද බං මැඩියා කරේ? උඹලා මට කරේ බහ බලු වැඩේ බං. උඹලා යාළුවද බං? මං හිතුවේ නෑ උඹලා කරයි කියලා මට බං. උඹ අපේ හොඳ යාළුවෙක්. උඹ හදාගන්න ඕන හින්දා තමයි අපි එහෙම කරේ බං. ඔව් බං. අපි හොඳ යාළුවනේ. උඹ හදාගන්න ඕන හින්දා බං උඹ වෙනුවෙන් කරේ බං ඒක. හරි බං එහෙනම් මම යන්නම් පිනා හම්බෙලා එන්න. අපි කරේ හැබැයි පව් වැඩේ. ඒ වුණත් මෝ හදාගන්න එපා බං. ඔව් බං මැඩියා. අපි කරපු දේ හරි බං. දුංකල නැට්ටා තෝ ආවද? ඔව් මම මේ ප්‍රින්සිපල් සර් ආවා. හිටපන් මං තෝගේ අම්මටයි තාත්තටයි දෙන්නටම කියලා හොඳ වැඩක් කරන්න උඹට. අනේ සර් එපා සර්. මං ආයේ කවදාවත් බොන්නේ නැහැ සර්. තෝ දන්නවද ඕවා බීපුවාම වෙන්නේ මොකද්ද කියලා බූරුවා? අනේ සර් මං එච්චර දෙයක් හිතුවේ නෑ ප්‍රින්සිපල් සර්. ගොම් බූරුවෝ උඹ දන්නවද ඔය බීපුවාම පිළිකා හැදෙනවා වෙනහළු වල දුම් බැදෙනවා අකු පිළිකා ඇති වෙනවා. ඒකයි මේ බූරු පැටියට කියන්නේ ඔය බොන්න එපා කියලා. අනේ සර් මට සමාව වෙන්න. අම්මටයි තාත්තටයි කියන්න එපා. මං ආයේ කවදාවත් සර් බොන්නේ නැහැ සර්. ප්‍රින්සිපල් සර් මං ඔච්චර දෙයක් හිතුවේ නෑ ප්‍රින්සිපල් සර්. මං උඹට තව එක chance එකක් දෙනවා. හොඳට ඉගෙන ගනින් ඕව නතර කරලා නරක වැඩ. හැබැයි පුතෝ මං උඹ ගැන ඇහැ ගහගෙන ඉන්නේ. ආයේ ඊට පස්සේ මෙහෙම කරලා අහුනොත් එහෙනම් මං තෝව පට්ට ගහනවා. අනේ බුදු ප්‍රින්සිපල් සර් හරි සර් මං එහෙනම් යන්නම් සර්. සර් thank you සර්. බලයන්කෝ එහෙනම් ආයේ මේ පැත්තේ එන්න වැඩ කරන්න එපා උඹ හොඳේ. තමයි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන. මද්ද්‍රව්‍ය භාවිතා කරන්න දුම් වැඩි පානය කරන්න යන්න හොඳ නැහැ. හොඳ ළමයි ඉගෙන ගන්න ඕන.